අද උපමා හදමු. ඒකට ඕන ටික බඩ ටික බලමු. හොඳට බැදලා තියෙන රුලන් ගන්න ඕනේ. රතු මිරිස් වේලිච්ච මිරිස් ගන්න. සුදු ලූණු 10ක් විතර ගන්න තලලා. අනිත් එක රතු ලූණු. ඉච්චර අපිට ඕනේ. මාදුරු අබ ඉස්සලා අපිට තලත් තෙල් දාලා ලිපින් චුට්ට බටරු දැම්මා අපේ නැන්දාම. ඒකට මේ අබ දැම්මා, මාදුරු දැම්මා. ඒකෙන් පස්සේ පළවෙනි එකටම දැම්මේ සුදු ලූණුත් මේ වේලිච්ච මිරිසුත්. ඒ සුදු ලූණුත් හොඳටම තැම්බිලා එනකොට තමයි අපි රතු ලූණු දාන්න ඕනේ. දැන් වේලිච්ච මිරිස් දාලා ඒකෙන් පස්සේ සුදු ලූණු දැම්මා. සුදු ලූණු හොඳටම තැම්බිලා එන්න ඕනේ. ඔයගලන්ට කැමති නම් මේ වෙලාවේ ඉඟුරුත් දාන්න පුළුවන්. අපි දැම්මේ නැහැ. දැන් දැම්ම හැමදාම අපි ගියොත් යැප්නා ගියලොත් මේක කරලා කෙසල් කොලෙන් ඔත්තලා දෙනවා මාර රසයි. ඔයගලා එකපාරක් කරලා බලන්නකෝ. ඊට පස්සේ දානවා රතු ලූණු. රතු ලූණුත් ගොඩාක් දාන්න ඕනේ අපි. ඒක දාලා හොඳට තෙල් එකෙන් බැදින්න ඕනේ. දැන් තෙල් එකේ බැදලා එනකොට තමයි මාර සුවඳක් එන්නේ ඒ වෙලාව නම්. මාදුරුත් එක්ක ඔක්කොම එකතු වෙලා එනකොට මාර සුවඳක් එනවා. ඕගලන් මේක හොඳටම මේ තෙල්ලෙන් බදින්න ඉස්සෙල්ලා. දැන් අපි මේකට දාලා තියෙන්නේ බටරුත් එක්ක එකතු වෙලා. ඔයගලට බටර් කැමති නැත්නම් බටර් දාන්න එපා. වැඩිපුර දාලා තියෙන්නේ තලත් තෙල්. දැන් මේක හොඳටම බැදලා එනකොට අපි දැන් බලන්නකෝ නැන්දාම පෙන්නනවා හොඳටම බැදලා තියෙන්නේ. නිකන් බර නැති ගතියක් එනවා. පොඩි සද්දෙත් එනවා. කරපිංජා ඊට පස්සේ තමයි දාන්නේ අන්තිමට. කරපිංජාස් දාලා දැන් අම්මා කරන්නේ ඒකෙන් තියෙන තෙල් වැඩිපුර තියෙන තෙල් චුට්ටක් අයින් කරනවා. දැන් වැඩි තෙල් ඉතුරු වෙනකොට හොඳටම බැදලා එනකොට ඒ තෙල් එක අයින් කරනවා. ඒක අයින් කළා තමයි ඉතුරු එක කරන්නේ. අපි ඒමම දානවනේ. අම්මා කරන්නේ ඒ තෙල් ටික අයින් කරනවා. අයින් කරලා ආපොම් ලිප්පෙන් තියලා එයා ගොඩාක් වයස් වුණාට අපි අපේ කැමැති කෑම කරලා දෙන්න හරිය කැමැති අම්මා. ඒක නිසා මේ අපිට කියපු ගමන් කරනවා මේක. මේ දැන් දාන්නේ වතුරු. ඕගලන්ට ඕන නම් පොල් කිරි දාන්න පුළුවන් මේ වෙලාව. දැන් දාලා තියෙන අපිට වතුරු තමයි දාන්නේ. වතුරුත් රසයි ඊට වඩා හොඳයි පොල් කිරි. ඒකට පොල් කිරි ගොඩාක් කටියට කන්න බෑනේ. කොලෙස්ටරෝල් එම තියෙන කටියට කන්න බැරි නිසා අපි වතුර තමයි දාලා තියෙන්නේ. ඕගලන් කැමති එකක් දාන්න. වතුර හොඳට උතුරු වෙන්න ඕනේ. උතුරු වෙනකොට සෝල්ට් දානවා. සෝල්ට් දාලා මේ බලන්න ඕන අපිට දැන් මේක තියන්න ඕනේ නිකම් ගොඩාක් සෝල්ට් තියන්න ඕනේ. රුලංගුත් දානකොට ඒක ගලවම් වෙනකොට සෝල්ට් මදි වෙනවා. ඒක චුට්ට බලලා දැන් බැදපු රුලං ටික දානවා අම්මා. දාලා හොඳට ගලවම් කරලා මේ ලිපේ අරන් අපි මේ කෙසල් කොලෙන් තාලා කන්න තියෙන්නේ. එකපාරක් කරලා බලන්නකෝ කොච්චර රසද කියලා. මේ වගේ තමයි උපමා හදන්නේ. මේ වගේ රසට උපමා එක හදලා ඔයගොල්ලෝ බලන්න.